මෙන්න මේ බලවත් දේ ඔබේ ජීවිතයට එකතු කරගත්තාම ඔබගේ ජීවිතය වෙනස් වෙන්නේ හරියට මිරකල්ලක් වගේ. ඉතින් ලෝකයේ තියෙන බලවත්ම දේ එහෙම නැත්තම් මේ ලෝකේ මේ පවතින මේ සිස්ටම් එක මේ ලෝකේ තියෙන පවතින සිස්ටම් එක පවතින බලවත්ම දේ තමයි යහපත් සිතුවිලි. ඒ වගේම මෛත්‍රිය. මොකද අද ඔබ ජීවත් වෙන ওই පවුල පවතිනෙත් මේ යහපත් සිතුවිලි වගේම මෙන්න මේ මෛත්‍රී සහගත සිතුවිලි හේතුවෙන්. හිතන්නකෝ ඔබගේ පවුලේ මෛත්‍රී සහගත සිතුවිලි නැත්තම් යහපත් සිතුවිලි නැත්තම් ඔබගේ පවුල වගේ පවත්වනවද? ඔය වගේ පවතින්න පුළුවන්ද පවුලට? කවදාකවත්ම බෑ. එහෙනම් පවුල් විසිරෙනවා. මොකද අද සමාජයේ පවුල් ආරවුල් ඇති වෙන්න හේතුව ගොඩක් දුරට කිසිම සහයෝගයක් නැහැ. එකිනෙකාට මෛත්‍රී කරගන්න නේද? යහපත් සිතුවිලි නැති එක. අයහපත් සිතුවිලිමයි තියෙන්නේ. හැම කෙනාම වෛරී සහගතව ඉන්නේ. සහයෝගයක් නැහැ. එතකොට මෙන්න මේ යහපත් සිතුවිලි සහ මෛත්‍රිය වඩවද්දී ඔබේ ජීවිතේ වෙනස් වෙන හැටි මම කියන්නම් ඔබට කියලා දෙන්න. ජීවිතේ සමහරක් වෙලාවට අපි කොච්චර හොඳට ජීවත් වෙන්න හැදුවට වැඩක් නැහැ. ඔබගේ සිතේ කුණු තියනවා නම් කුණු කියලා අදහස් කරේ වෛරය, තණ්හාව, ක්‍රෝධය, ඊර්ෂ්‍යා මෙන්න මේ වගේ දේවල් තියෙනවා නම් ඔබ සමහරක් වෙලාවට ජීවිතේ කොයි තරම් දියුණු වෙන්න හැදුවත් ඇත්තටම පළක් නැහැ. හරිද? ඉතින් මෙන්න මේ මම කියලා දෙන රූටින් එක ඔයා සමහරක් වෙලාවට ෆලෝ කරොත් ඔබ හොයන ජීවිතය ඔබ හොයන මාර්ගය සමහරක් වෙලාවට පෑදෙන්න පුළුවන්. මොකද මේ මාර්ග බ්ලොක් වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ අයහපත් සිතුවිලි, වෛරය, ක්‍රෝධය, තණ්හාව හේතු කොටගෙන වෙන්න පුළුවන්. ඒක මම කියන්නේ. එතකොට පළවෙනිටම ඔබට හදවතින්ම ඔබගේ සතුරන්ට, ඔබගේ මිතුරන්ට, දෙමාපිය සහෝදරයන්ට, මේ ලෝකයේ සියලු සත්වයන්ට මෛත්‍රී කරන්න පුළුවන් නම් හදවතින්ම මම කියන්නේ කිසිම ඩවුට් එකක් නැතුව හදවතින්ම වඩ මෛත්‍රී කරන්න පුළුවන් නම් අනේ මට හතුරුකම් කරන අයත් ලස්සන ජීවත් වෙන්න ඕනේ. මේ ලෝකේ සියලුම සත්වයෝ නිදුක් වෙන්න ඕනේ, නිරෝගීමත් වෙන්න ඕනේ. හදවතින්ම නිකන් එක අපිට වචනයකට කන්වර්ට් කරලා කියන්න පුළුවන් නේ ඔක්කොටම. හැබැයි මේ දේ හදවතින්ම දැනෙන්න කිව්වොත් ජීවිතේ වෙනස් වෙන හැටි ඔයාටවත් හිතා ගන්න බැරි වෙනවා. ඒ තරම් ප්‍රබල විදිහට ජීවිතේ වෙනස් වෙනවා කිව්වොත් ඔබ පුදුම වෙයි. මොකද සමහරක් බ්ලොකේජස්, සමහරක් අපේ ඒ කියන්නේ දේවල් ආකර්ෂණය වෙන්න නැති හේතුව මෙන්න මේ බ්ලොකේජස්. වෛරය, ක්‍රෝධය, තණ්හාව, ඊර්ෂ්‍යාව, මසුරුකම. මේ බ්ලොකේජස් කඩා ගත්තොත්, එකිනෙකට කතා ගත්තොත් ඔබගේ යහපත් සිතුවිලින් සහ මෛත්‍රී සහගත හදවතින් ඔබ දැන් ඉන්න තත්ත්වයට වඩා 100,000 ගුණයක් ඉස්සරහින් ඉන්න පුළුවන්. ඔය පල්ලි යන එහෙම අය දන්නවා හරිය ලස්සන ක්‍රිස්තියන් කතෝලික පාස්ටර්ස්ලා එහෙම දේශනා කරන ලස්සන මේ ගැන. එක දවසක් මම චර්ච් වලට ගියා මං ඉස්සරහට එක්ක මට හරි මතකයි. ඒ කියන්නේ මම එච්චර වයස නැහැ. මම අවුරුදු 15ක ඉඳි ඔබගේ ඒ කියන්නේ කුණු වස්ත්‍ර ගලවීමෙන් තොරව ඔබට ස්වර්ගයට යා නොහැක කියලා එක පාඩයක් තියෙන. ඒකේ අදහස් කරේ කුණු වස්ත්‍ර විදියට වෛරය, ක්‍රෝධය, තණ්හාව, ඊර්ෂ්‍යාව. එතකොට මේ
වස්ත්‍ර ඇඳගෙන ඔබට ස්වර්ග රාජ්‍යයට යන්න බෑ. ඒක ඇත්ත. හැබැයි කෙනෙක් හිතන් ඉන්නවා මම ස්වර්ග රාජ්‍යයට යන්න ඕනේ. මම නිවන සාක්ෂාත් කරගන්න ඕනේ. හැබැයි ඒ නිවන ස්වර්ග රාජ්‍ය තමන් තුලම තිබෙන බවට වැටහෙන්නේ ඔබ අර ඇඳුම් ගලවා දෙමුත් පමණයි. ඇඳුම් වලට උපමා කරපු දේවල්. හරි. තේරෙනවද? ඉතින් අපි ගවේෂකයන් විදිහට මේ දේ ලොකුවට කතා කරන්නේ නැහැ. මොන කමටහන ඔබට මම කියලා දුන්නත් වැඩක් නැහැ. ඔබ ඉරිසියාව, තණ්හාව, ක්‍රෝධය ඕවා තියෙනවා නම් ඔබට පත්‍යයන් වෙන්නේ නැහැ. මොකද මට බොරු කියන්න ඕනේ. මොකද මගෙත් ඒ දේවල් ලයින් කරපු හින්දා මට දෙයක් තේරුණා. ජීවිතේ වෙනස් වෙන්න ගත්තා. හැම පැත්තෙම. හරි. එහෙනම් මම හිතනවා මේ දින් වටිනා දෙයක් ගත්තා නම් අනිවාර්යයෙන් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා තව කෙනෙක්ට කියලා දෙන්න. එහෙනම් තෙරුවන් සරණයි හැම දිනකටම.